20යි. ඒ 20න් 19 දෙනෙක් මුස්ලිම් පැතිමතුන්. 19 දෙනෙක්. බලන්න මේ දැන් අපි කොහොමද මේක එහෙම නම් සඳහන් කරාම ජාතියක් විදිහට සඳහන් කරාම මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා පීඩාවක් තියෙනවා ඒ අය කණ්ඩායමක් විදිහට ඒ අයගේ නම සඳහන් කරන්නේ ඇයි සිංහල මිනිස්සෙක් කම නම් සිංහල මිනිස්සෙක් නම කියන්නේ කතෝලිකෙක් කම නම් කතෝලිකෙක් කියලා කියන්නේ ඇයි මේ මුස්ලිම් විතරක් කියන්නේ මම මේ කියන්නේ චතුර මේ මගේ නාවල පිටිය මම ආදර්ශයට ගන්නවා. මම නාවල පිටිය ආසනෙමේ ඇදරි නීතිය පනවලා මේ කටයුතු කරන්න ගියපු වෙලාවේ අපි දැඩි නීති රීති පනවද්දිත් හරිම අමාරුයි පාලනය කරගන්න. අවසානයේ මට සිද්ධ වුණා පල්ලිවල පූජකතුමන්ලා ගෙන්නලා මේ මම මගේ නාවල පිටිය පූජකතුමන්ලා මේක දන්න නිසා. විරාමයකට අපි දෙවන වටේ සංවාදශීලී වටේදී අපි කතා කරමු මේ දේවල්. දැන් මට ගානක් දෙන්න නෝක කියා ගන්න දුන්නට මේ අර 20 සංඛ්‍යාලයකනේ මම ඕන එකමයි ගැහුවේ ගාන්න ඕන නෙන්න මම ඒකමයි කිව්වේ ගාන 20න් 19 හෙට උදේ ගාන්නත් chance එකක් ආවේ ඒ කැලලත් අරගෙන නැත්තම් හරියන්නේ චතුරට ගගා හිටියෝ කේස් එකකට දැන් චතුරට හොඳයි ඒ මගෙන් ඇහුවා නම් එහෙම උලමා සංවිධානයේ තීන්දුවක් කරගෙන මං කරා උලමා නෙමෙයි හනුමා වුණත් කමක් නැහැ කියලා ඒ පුෂාන් සන්නස් කළවත් මම දැක්ක දාලා දිනක මල්ලි කොහොමද රක ඔව් සැරේකදී අම්මලා අද උදේද මම ඔය රෝහලේ සාකච්ඡාවට ගියානේ ඩිරෙක්ටර් ජනරල් එක්කලා. එතකොට තමයි ඕක ආවේ. එතකොට චීෆ් ජේ.එම්.ඕව ගෙන්නුවා. මෙයා මම මේ කතා රුවන්පත් කවුරුහරි කල්ුවේ. ඔව්. තට්ටේ දින. එයා බෑම කියලා. ඔව්. පස්සේ ඔව් ඕක. මේ චතුර ඇත්ත කතාවරොත් මුස්ලිම් සෙට් එක තමයි බේරන්නම බෑනේ. බේරන්න බෑ නාවල පිටි කමනතර ඩිරෙක්ටර් ජනරල් කියලා තියෙනවා. ඒවලු දැන් මේකේ සර් තියෙනවා මේකේ මේ රින් ගන්න පුළුවන් තැනක්. ඉස්සලා ගිලේ තරම අනෝ ඒගොල්ලෝ උදේ කෙලින්ම අරක ගලවලා දාලා ඒක වහලා දාලා වෙබ් එක ගලවලා ලෝ ගිහලා වෙබ් එකේ නෑ WHO එකේ මේ මේක මේ ලස්සන වෙබ් එකේ දාලා තිබ්බ අපේ දැන් නෑ අපරාධ ඒක දාන්න ඕනේ අපි හදලා එකක් දැම්ම නම් ඉවරයි දැන් ඔය මීගමෝ අපේ ජේම්මෝ කියලා මීගමෝ වැල්ලේ වෙල්ලන් මච්චක් ගහන්න හදනවා දැන් මීගමේ වැල්ලේ අඩි 8ක් කපන්න බෑනේ නෑ මම ඒවා අදාළ නෑනේ අර පුටින් නම් කියලා තියලා දන්නේ නෑ ඕකනම් ඕකනම් කලබල මේ පාර තමයි මම හිතන්නේ ඒගොල්ලන්ටත් තේරුම් ගන්න වෙන්නේ මේ දඟලලා හරියන්නේ නැහැ කියලා. මන්තුමා එනවා